වුණාම පහස දරා ගන්න උන්ට දරා ගන්න පුළුවන්. ඌව කලබන්න බෑ. සංග්‍රාම භූමියට ගියාට පස්සේ උන්ට දකින්න ලැබෙන ඇත්තස්රිය පාබල බිහිසුණු සිවුරංග සේනා ඌව කලබන්නේ ඌ දරා ගන්න. ඌට වඩා දැවැන්ත හස්ති පේනවා. ඌ දරා ගන්නවා. ඌට වඩා තියුණු දල තියෙන හස්තිව පේනවා. ඌ දරා ගන්නවා. රූප වලින් කලබන්න බෑ ඒ හස්තියව. සංග්‍රාම භූමියට ගියාට පස්සේ ඒ හස්තියට ඇහෙනවා බෙර නාද, ශංඛ නාද, රණ හඬ, පාබල සේනාවල හඬ, රතවල හඬ, හස්තින්ගේ කුංචනාද, අස්පයන්ගේ හේසාරාව ඔක්කොම එනවා. ඌ දරා ගන්න. ඌව කලබන්න බෑ. ශබ්ද වලින් කලබන්න බෑ. නාසයට දැනෙන ගඳ සුවඳකින් ඌව කලබන්න බෑ. සමාලාවර සතියකට කිට්ටු වෙන කාලයක් කිසිම කෑමක් නැතත් කිසිම බීමක් නැතත් කෑම බීම නැහැ කියලා ඌව කලබවන්න බෑ. දරාගත්ත කෙනෙක්. බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ එහෙමයි නේද? භාග්‍යතුන් වහන්සේට භික්ෂු සංඝයාත් එක්කම වස් ආරාධනාවක් ලැබුණා වේරංජාවේ. ඒ වේරංජාවේ හිටපු වස් ආරාධනා කරපු බමුණගේ නමත් වේරංජ. ඒ වේරංජ බමුණ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් වස් ආරාධනා කළා. හැබැයි වස් ආරාධනාව කළාට වේරංජට අමතක වුණා මම වස් ආරාධනාව කළා කියලා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා ගිහින් ඔය වේරංජ බමුණාට අයත් ඒ වේරංජ වනසණ්ඩේ වස් සමාදන් වුණා. ඒ වේරංජ බමුණට අමතක වෙලා. දැන් බුදුරජාණන් වහන්සේටයි සංඝයාටයි වස් ආරාධනා කරන්න කියන එක අමතක. පුංචි ගානකුත් නෙමෙයි. බුදුරජුණුත් 500ක් භික්ෂු සංඝයාත් හිටියා. සාමාන්‍යයෙන් වස් කාලේ පාත්‍ර අරගෙන පිණ්ඩපාතේ වඩින්නේ නෑනේ. එතන වෙහි කාලේ පිණ්ඩපාතේ වඩින්නේ. එතකොට ඔය වස් ආරාධනාව කරපු කට්ටියනේ උපස්ථාන කළ යුත්තේ. දැන් උපස්ථාන කරන්න කෙනෙක් නෑ. ඇයි වේරංජන අමතක